Hello everyone, welcome back to Days of Zen. පොඩි ගමනක් යන්න අද පොය දවසක් 12 මම මගේ යාළුවෝ කට්ටියත් එක්ක අද සෙට් වෙන්න කතා වුණා. මම 9 මාර වෙද්දී එතන ඉන්නවා. දැන් වෙලාව 9:10යි. ලාස්ට් මන්ත් එකේ සෙට් එකටම සෙට් වෙන්න බැරි වුණා. ඉබ වැඩත් එක්ක. ඉතින් ඒක නිසා අපි අද සෙට් වෙනවා. හැබැයි අදත් එක්කෙනෙක් එන්නේ නැහැ. ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් කවුද එන්නේ නැති කියලා ගියාම. එයාට වැඩ ගොඩක් කියනවා කියලා එන්න වෙන්නේ නැහැ කියලා කිව්වා. කේසනකට ඇවිල්ලා අපි මුලින්ම ගියේ කීස් එකට. කට්ටියට උදේට කන්න අපි මුලින්ම කෑම ගත්තා. එතනින්ම varieties ගොඩක් තිබුණා. අපිට එකක් හිතා ගන්න බැරි නිසා අපි එක එක වෙන් ගත්තා. මුලින්ම අපේ අයිඩියා එක උනේ කේසොන් එකෙන් අරගෙන රීගල් එකට ගිහලා කන්න. එනකොට කඩියට බඩගිනි නිසා අපි කේසොන් එකෙම තියාගෙන කෑවා. ඔන්න ඊට පස්සේ තමයි අපි රීගල් එකට ආවේ. අනේ මට මේක ඕන. ආපු ගමන් මුලින්ම ගියේ අපි කාඩිල්ස් එකට. අපි ගත්තා අපල් ගේ පැකිසින් කියලා. මම දන්නේ නැහැ කවුද වෙන නම් දැම්මේ කියලා. බඩේ කැමරේට ලං වෙන ඔච්චර. ඔව් සෝරි. මේකක් කරා. because we are broke as fuck. මං හිතුවා තව එකක් කරන් කියලා. ඒ වගේ වතුර බෝතලේ sorry. Giving this a shot. Cheers. This is heavenly, man. අපි ඊට පස්සේ ගත්ත ස්නැක්ස් ටික උඩට ගිහිල්ලා කෑවා. සනු කියාවේ නෑ මේ. එයා වීඩියෝ කෝල් එකක් ගත්තා. අපි මේ ඊයත් එක්ක චුට්ටක් වෙලා කතා කරා.
not hungry. Please. Oh, I'm body ni. Go naked. Yeah. But අපිට මේ ස්පොට් එක නැති we're gonna lose the spot. We go. ඊට පස්සේ කට්ටිය මේ ක්ලෝ මැෂින් එකක් අල්ලගෙන සෙල්ලම් කරන්න ගත්තා. 3 පාරක් ප්ලේ කරා 3 පාරම මුකුත් වින් කරේ නැහැ. ඊට පස්සේ අපි සුවනියර්ස් ගන්න කියලා හිතාගෙන තමයි පූල් ප්ලැනට් එකට ගියේ. මේ එනවාට අපේ ප්‍රයිස් කියන අපේ බජට් එකට ගැලපෙන සුවනිය එකක් අපිට හම්බුනේ නැහැ. ඒ පාර අපි හැරිලා ගියා කීල්ස් එකට ආවා. මම දැන් දෙවෙනි පාර කීල්ස් එකට ගියේ. සෝරි කීල්ස් එකට ඊට පස්සේ බජට් එකට සෙට් වෙන පොඩි දෙයක් හම්බුණා. සුපුරුදු පරිදි ඉතින් එදත් ලන්ච් එක ගත්තේ KFC එකෙන් තමයි. මම ෆෝටෝ ගන්න. හයි. මගෙන් අහන්න එපා. මගෙන් අහන්න එපා. අදාළ පුද්ගලයා ගැන අහන්න. බැලුවද? ඊට පස්සේ තුන්වෙනි පාරටත් අපි මේ කාගේස් එකට ආවා ඩෙසර්ට් එකක් ගන්න. ඊට පස්සේ අපි කට්ටිය ඩෙසර්ට් එකක් ගන්න කියලා ආවා. මම ගත්තේ නෑ ඇපල් කේක්. අපි දැන් ගෙවල් වලට යනවා. ලකී පික්නික් එකක් දැම්මා අපි